ඇයි දෙමෝපියන්ට රෙස්පෙක්ට් කරන්නේ නැත්තේ? ඒක කියන දෙන්න මම ඉන්න කිව්වා. අපි ඒ වැඩසටහන වල මගේ පුතාට සුදුසු පරිසරයක් ආදලා දෙනවා. දැන් තේරුණාද? ඇයි ටීචර්ස්ට රෙස්පෙක්ට් කරන්නේ නැත්තේ? ළමයින්ගේ වැරද්දද? ළමයින්ගේ වැරද්දද? ඇයිද දැන් ඔයාලට තේරෙනවද මම ඉන්නේ මොකටද කියලා? ආදරේද? ආදරේද නේ? මට ආදරේද? හා මේ කරන්න හදන්නේ මගේ හැබැයි මගේ පුතාලා මට ආදරය කරනවා නම් මං කියන විදිහට වැඩ කරන්න ඕනි. ඔයාගේ ගුරුවරුන්ට ආදරය කරන්න, රෙස්පෙක්ට් කරන්න, කෘතඥතාවය පුද කරන්න, ඒහා සමාන විශ්ව ශක්තිය පුදාට ආශිර්වාද කරන්න. දෙමෝපියන් සත්කාර කරන්න, ආදරය කරන්න, ඔයා හදලා දුන්නට එයාට ආදරය කරන්න. ළඟ ඉන්නගෙන මට ඔයාට ආදරය කරන්න. ඔයාට ආදරය කරන තරමටම ඔයා වෙලාවට ආදරය වෙනවා. මං අකමැතිදී මගේ අනිත් දරුවට කරන්නේ නැත. මට ආදරේ වගේ මනිත් කෙනාට ආදරේ. බාධක ඇති කරගන්නේ නැහැ අනිත් අයට. තේරෙනවද පුතේ කියන එක? තේරුණාද මම කියන එක? හරි එහෙනම් ඔන්න දැන් මම ආවට සතුටුයි නේද? හරි. පහන් සිත බලන්න පුතාලට මගේ නම්බර් එක තියෙනවා කතා කරන්න. රයිට්. එහෙනම්